ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලව. ඔන්න වෙනදා වගේම මම අදත් ආවා ඔයාලා ගාවට. ගෙදර තියෙන සරලම බඩු ටිකෙන් චීස් පොඩ්ඩක්වත් නැතුව ඒත් මාරම ක්‍රීමි සහ අපේ කටට සැරට ගැලපෙන වෙනස් විදිහක මෂ්රූම් යෝගට් පැස්ටා එකක්. මෙතන තියෙන විශේෂත්වය තමයි අපි මේකට යොදා ගන්න සීක්‍රට් පේස්ට් එක සහ පොල් කිරි. වෙනදා හදන පස්ටා එකෙන් මිදිලා අලුත්ම රසක් විඳින්න කැමති නම් අද වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම කරන්නේ පස්ටා ටික තඹ ගන්න එක. ඒකට වාජනයකට වතුර ටිකක් දාලා ලුණු ස්වල්පයකුයි පොල් තෙල් බින්දු ගියපයකුයි එකතු කරගන්න. පොල් තෙල් ටිකක් දාන්නේ පස්ටා ටික එකිනෙක ඇලෙවෙන්නේ නැති වෙන්න තියාගන්න. වතුර එක හොඳට රත් වීගෙන එද්දි ඔන්න අපේ පැස්ටා ටික එකතු කරගන්නවා. දැන් මේක තැම්බෙනකන් විනාඩි කිහිපයක් තියමු. පැස්ටා ටික හිමියෙන් තැම්බෙන අතරේ අපේ සීක්‍රට් පේස්ට් එක හදාගමුකෝ. වෙනම භාජනයක් අරන් ඒකට යෝගට් ටිකක් දාගන්න. ඊට පස්සේ ඒකට මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු සහ සූදුරු කුඩු ටිකත් එකතු කරගන්න. දැන් මේ ටික කැට නැති වෙනකන් හොඳට කලවම් කරගන්න ඕනේ. මේ පේස්ට් එකෙන් තමයි අපේ පස්ටා එක වෙනස්ම ක්‍රීමි රසක් එන්නේ. දැන් අපේ පැස්ටා ටික ගානට තැම්බිලා තියෙනවා. මෙතනදී එක පුංචි සීක්‍රට් එකක් තියෙනවා. පැස්ටා ටික බාන්න කලින් පැස්ටා තැඹුණු වතුරෙන් කෝපයක් විතර වෙනමම පැත්තකින් තියාගන්න. ඒක පස්සේ අපිට ඕන වෙනවා. ඊට පස්සේ පැස්ටා ටික පෙරාගෙන සාමාන්‍ය වතුරෙන් පොඩ්ඩක් හොදලා පැත්තකින් තියාගන්න. එතකොට පැස්ටා ටික එකට කැටි ගහන්නේ නැතිව ලස්සනට තියෙනවා. දැන් අපි පැස්ටා ටික ටෙම්පරාදු කරගමු. වාජනයක් ලිපෙන් තියලා තෙල් ටිකක් දාගන්න. තෙල් රත් වෙද්දි පොඩියට කපාගත්ත ලොකු ලුණු ගෙඩියක් දාලා රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. ඊළඟට තලාගත්ත ඉඟුරු සුදු ලුණු එකතු කරලා සුවඳ එනකම් කලවම් කරන්න. ඊට පස්සේ හීනයට ලියාගත්ත බිම්මල් ටිකත් එකතු කරගන්න. මේ ටික තැම්බීගෙන එද්දි පොඩියට කපාගත්ත තක්කාලිත් එකතු කරගන්න. දැන් මේ ටික හොඳට ටෙම්පරාදු වෙනකම් ටිකක් වෙලා තියලා ඒකට අපි කලින් හදාගත්ත පේස්ට් එකයි රසායනික ලුණු එකතු කරලා ආයෙත් කලවම් කරගන්නකෝ. බෝල් එකේ ඉතිරි වෙලා තියෙන පේස්ට් ටික නාස්ති නොකර අපි කලින් අරන් තියාගත්ත පැස්ටා තඹපු වතුර ටිකත් එකතු කරලා මේකට දාගන්නකෝ. ටික වෙලාවක් ඒ ටික තඹ ගත්තට පස්සේ අපි තම්බාගත්ත පැස්ටා ටික එකතු කරලා හොඳට කලවම් කරන්න. ඒ ටික කලවම් කරන ගම දුවලා ගිහින් මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. දැන් ඔන්න අනිත් විශේෂම දේ අපි මේකට පොල් කිරි ටිකක් එකතු කරනවා. ඊට පස්සේ අපි පොල් කිරි ටික හොඳට පැස්ටා එකට මිශ්‍ර වෙනකන් හොඳට කලවම් කරලා කිරි ටික රත් වෙනකන් ටිකක් වෙලා තඹ ගන්න ඕනේ. දැන් අපේ අන්තිම පියවර විදිහට තක්කාලි සෝස් ටිකකුත් එකතු කරලා ආයෙත් කලවම් කරගන්න. ඔන්න අපේ රසම රස පැස්ටා එක හදලා ඉවරයි. ඔයාලත් හැමදාම එකම විදිහට පැස්ටා හදන්න නැතුව වෙනස් විදිහට මෙන්න මේ වගේ හදලා බලන්න. හරිම රසයි. අපි පැස්ටා එක කද්දි බිම්මල් කෑලිත් හැපෙනකොට ඒකේ අමුතුම ගතියක් තියෙනවා. එහෙනම් තවත් දවසකින් අලුත් රෙසිපියක් අරගෙන මම ඔයාලා ගාවට එන්නම්. ගිහින් එන්නම්. සුබ දවසක්.